කතා කරන්න යන්නේ සටන් කලාව ගැන. හරි. මොකක් හරි වීඩියෝ එකක් දැම්මහම විස්තර අහනවා සටන් කලාව කොයි වගේද? මේක ඉගෙන ගන්න පුළුවන්ද? ඔව් ඉතින් ඕනම කෙනෙකුට සටන් කලාව ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඉතින් සාමාන්‍යයෙන් එක අය ප්‍රශ්න එනවනේ මේ වගේ දේවල්. මගෙනුත් අහනවා සාමාන්‍යයෙන් දැන් සටන් කලාව කියලා ගත්තාම ඕක මෙහෙම කියන්න. ඕකේ භෞතික පැතිකඩ සහ මනෝවිද්‍යාත්මක මානසික පැතිකඩ කියලා කතා කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේකේ මනෝවිද්‍යාත්මක කියන්නේ මහා ගැඹුරෙන් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ කෙනාගේ චරිත ලක්ෂණ සටන් ශිල්පිය තුළ වර්ධනය වෙන චරිත ලක්ෂණ මොනවද කියලා කීපයක් මම කතා කරන්න. ඊටම කෙටි. භෞතිකව ගත්තොත් එහෙම ඕනෑම සටන් කලාවක අයිති වෙනවා. ඒක රට එතකොට සංස්කෘතියත් එක්ක වෙනස් වෙච්ච අවස්ථා තියෙනවා. දැන් ඔය තායිලන්තය එතකොට අප්‍රිකානු සටන් ක්‍රම එහෙම ගත්තොත් එහෙම හාත්පසින් වෙන චීන සහ ජපාන් සටන් ක්‍රම ගත්තොත් එහෙම ඒකට කම්පෙයාර් කරලා බලද්දි සංසන්දනය කරලා බලද්දි පැහැදිලි වෙනස්කම් තියෙනවා. එතකොට පොදුවේ ගත්තොත් ඕනෑම සටන් කලාවක තියෙන්නේ අත්පහරවල් පංචස් තියෙනවා, කික්ස් පහරවල් තියෙනවා, බ්ලොක්ස් තියෙනවා. ඒ කියන්නේ වැලක්වීම් පහර. ඊට පස්සේ තියෙන්නේ ත්‍රෝවින් සහ ග්‍රැපින්. කියන්නේ ත්‍රෝ කියන්නේ පෙරලා ගන්න එක. ග්‍රැපින් කියන්නේ හිර කරලා අල්ලගන්න එක. ඉතින් ඒක ඒකේ කියන්නේ තම තමන්ගේ ශරීර ප්‍රමාණය තම තමන්ගේ ශක්තිය අනුව අවබෝධ කරගෙන ගියොත් එහෙම සාමාන්‍යයෙන් යම් සටන් කලාවක ඉදිරියට දියුණුව දකින්න පුළුවන්. දියුණුව කියන්නේ මේ මූල්‍යමය දියුණුවක් නෙමෙයි. සටන් කලාව තුළ දියුණුව දකින්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ සටන් කලාවක් කරන පුද්ගලයෝ ගොඩක් වෙලාවට සමාජය තුළ ඉන්නේ බොහොම සංසුන් විදියට. සංසුන් විදියට කියන්නේ මේ කියන්නේ රණ්ඩුවක් ඇති වෙනදී සංසුන් වෙනවා කියන එක වෙනම කතාවක්. සාමාන්‍යයෙන් මේ සටනක් කරන්න වෙන අවස්ථාවේ සංසුන් වෙනවද කියන එක නෙවෙයි. සාමාන්‍යයෙන් පොදු ජීවිතය තුළ බොහොම සංසුන් හික්මීමක් සහිතව ජීවත් වෙන අය සටන් කලාවක් යහපත්ව හරියට කරොත් එහෙම කියන්නේ විනයානුකූල සටන් කලාව. සටන් ක්‍රීඩා සහ සටන් කලාවන් කියලා දෙකක් තියෙනවා. මෙතෙන්දි මේ කවුරුත් පටලවා ගන්න එපා සටන් කලාව සහ සටන් ක්‍රීඩාව කියන එක. හරි. දැන් MMA එක කුන්ෆු කරාතේ ටයිකොන්ඩෝ වගේ දෙයක් පටලවා ගන්න බෑ. හරි. ඒක ආත්පසින් වෙනස් දෙකක්. මම ඒ වගේ දේවල් ඉස්සරහට කියන්නම්. ඊට පස්සේ මේකේ තව දෙයක් බය සහ කෝපය කියන දේ. කියන්නේ බය වෙන එකයි තරහ යන එකයි මේගොල්ලෝ යම් මට්ටමක් පාලනය කරගෙන යනවා. ඒක කෙනාගේ සටන් කලාවේ නිරත වීම මත තීරණය වෙනවා.